මන්තරය වගේ ජප කරන දේ තමයි අධිකරණයේ ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කරනකොට රටේ ප්‍රශ්නත් විසඳනවයි කියන මේ විහිළුකාර ප්‍රතිපත්තිය තුල අද මේ රටේ ලක්ෂ 220ක් වූ සුවහසක් ජනතාව අන්ත අසරණ භාවයට පත් වෙලා තිබෙනවා. හොඳම දේ අඩුම මිලට කසාදෙල ග්‍රීන් සුපර් කඩුවෙල අතුරුගිරිය මාතලේ නානම්මල කණිමුල්ල ගම්බල අද කාලේ ඉලමිලා තිබෙන්නේ ඔබට මහපාරට බහින්න. අපි සූදානම් ඔබත් එක්ක මහපාරට බහලා ගොවියා ජීවත් කරන ගොවියාගේ අයිතිවාසිකම් සුරකින්න වැඩපිළිවෙල ජයග්‍රහණය කරවන්නට අපි නායකත්වය දෙන්න සූදානම් කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. විදුලි බිල අඩු කරනවා කිව්වා 33%කින්. ඒකටත් වැඩි ප්‍රමාණයකින් විදුලි බිල වැඩි කරනවා. වරායේ ගොඩබාන මිලට තෙල් ටික දෙනවයි කිව්වා පාරිභෝගික ජනතාව. ඒකත් අද බොරුවක් බවට පත් වෙනවා. තරුණ පරපුරට ලක්ෂ 12ක වික්ස් වාහනයක් ලබා දෙනවා කියපු ආණ්ඩුව. දැන් මේ මොහොත වන විට ඒ පොරොන්දුවත් අමතක කරලා ඒ අය තරඟට තියාගෙන යනවා රටේ තියෙන ප්‍රශ්න වලට විසඳුම අධිකරණයේ ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමයි කියන කාරණා. හැම ගැටලුවකටම හැම ප්‍රශ්නයකටම එකම විසඳුම ගරු අධිකරණයේ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම. ගොවි ප්‍රශ්නයකට ඒකයි උත්තරේ. දුක්පත්කමින් පෙළෙන ජනතාවට ඒකයි දෙන උත්තරේ. විරකියාවෙන් පෙළෙන යෞන් පරපුරට ඒකයි උත්තරේ. මන්තරය වගේ ජප කරන දේ තමයි අධිකරණයේ ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කරනකොට රටේ ප්‍රශ්නත් විසඳනවයි කියන මේ විහිළුකාර ප්‍රතිපත්තිය තුල අද මේ රටේ ලක්ෂ 220ක් වූ සුවහසක් ජනතාව අන්ත අසරණ භාවයට පත් වෙලා තිබෙනවා.